FCID එකට එක වරුවක් පරක් වුණොත් අපි ලියුම් 10ක් එනවා. අපේ අවුරුදු 88ක් වෙච්ච ආච්චිට අධිකරණ නියෝගයක් ගත්ත වෙලාව කට උත්තරයක් දෙන්නේ කියලා. අවුරුදු 88 1922 ආච්චි ඉපදිලා තියෙනවා. ආච්චිගේ ඉඩමට මොකද්ද වරද්ද? ඒක අපේ දෙවෙනි මල්ලියට තෑගි ඔප්පුවක් විදිහට දීපු එක. අවුරුදු 88 1922 ආච්චි ඉපදිලා තියෙනවා. උඩ දෙකට යට දෙක කැපුණම බින්දුව. ලැජ්ජයි බෑ කියලා අපිත් තිස්සප්පා. අම්මා දෙකෙන් බෙදුනම බින්දුවයි. ඊයා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ 6යි. කතානායකතුමන් හිතාගෙන ඉන්නේ 16ට වඩා 50 ලොකුයි කියලා. ඒ නිසා අපිට ලබා දිය යුතු විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයට ලබා දුක්. කතානායකතුමන් හිතාගෙන ඉන්නේ 16ට වඩා 50 ලොකුයි කියලා. උඩ දෙකට යට දෙක කැපුණම බින්දුව. අවුරුදු 88 1922 ආච්චි ඉපදිලා තියෙනවා. මම නම් හිතන්නේ යලි පුනරුත්ථාපනය කරන්න ඕන කියලා පාසල් අධ්‍යාපනය. ඒකට ඉස්සෙල්ලා මොන්ටිසෝරියට ගන්න කලින් තව තැනක තියලා ට්‍රේනින් කරලා ගන්න ඕන. මම මොන්ටිසෝරියටවත් හරියන්නේ. මම ගණිත පයිතගල නූතන ලැජ්ජාවේ බෑ. හරිද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ හාදේ ඕනද රටට? මේව දේශපාලකයෝ ඕනද රටට? මේව විහිළු සපයන්න ඕනද රටට?